Test 7, 2025. Before write the answers, you have to read the question carefully. පුතේ දුවේ අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කලින් ප්‍රශ්නය හොඳින් කියවලා තේරුම් ගන්න ඕනේ. Read the text and underline the most suitable answer for the questions given below. පහතින් දීලා තියෙන ඔයගලන්ට ඡේදයක්. ඒ ඡේදය හොඳින් කියවලා ඊටත් යටින් දීලා තියෙන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යටින් ඉරක් අඳින්න තියෙනවා. අපි මුලින්ම මේ ඡේදය කියවන්න කලින් ප්‍රශ්න ටිකට අවධානය යොමු කරමු. මං හිතනවා අපි ප්‍රශ්න මුලින් කියවුවොත් කියවලා එහි අදහසක් ගත්තොත් අපිට answers හොයන්න පහසුයි කියලා. Look at the number 1. What made Swami stop wandering through the streets? ස්වාමී මොන හේතුව මතද පාරවල් දිගේ අනේක නතර කළේ? පාර දිගේ අනේක නතර වුණේ මොන හේතුව මතද? Number 2. Why was Swami hesitant to buy fruits? ස්වාමී අයි පැකිලුනේ පළතුරු මිලදී ගන්න. Number 3. How did Raj help his friend? Raj තමන්ගේ යාළුවට උදව් කළේ කොහොමද? Number 4. How did they feel after buying the fruit? මේ පළතුරු මිලදී ගස්ලයින් පස්සේ ඔවුන්ට දැනුනේ කොහොමද? Number 5, the final one. The meaning of the word hesitated in line 5 is line 5 එකේ සඳහන් වන hesitated කියන වචනයෙහි නිවැරදි තේරුම මොකක්ද? දැන් පුතේ අපි මේ ඡේදයට යන්. මම විශ්වාස කරනවා ඡේදයට යන්න කලින් ඔයගොල්ලෝ මේ ප්‍රශ්න ටික කියවීමෙන් ප්‍රශ්න ගැන යම් අවබෝධයක් එනවා. එතකොට අපිට answers ටික තෝරලා select කරලා ගන්න පහසුයි. දැන් අපි paragraph එක දෙසට යමු. Move to the paragraph. On a warm afternoon in Malgudi, the busy market was alive with the sounds of vendors calling out their wares. තාමත් උණුසුම් දහවලක මල්ගුඩියේ වෙළඳපොළ ඉතාමත්ම කාර්යබහුලයි. ඒදී හැම දිශාවෙන්ම ඇහෙන්නේ වෙළෙන්දාගේ කෑගාන ශබ්දය. තමන්ගේ බඩු විකුණ ගන්න වෙළෙන්දෝ කෑගාන ශබ්දය තමයි මේ වෙළඳපොළ පුරාම ඇහෙන්නේ. Swami, a curious boy of 10, wandered through the lanes, his eyes wide with excitement. ස්වාමි තමයි පුතේ මේ ස්ටෝරි එකේ ඉන්න ප්‍රධාන කැරක්ටර් එක. ප්‍රධාන චරිතය. එයා ඉතාමත් කුතුහලයෙන් පිරිමි ළමයෙක් අවුරුදු 10ක. එයා මේ පාරවල් දිගේ ගමන් කරමින් ඉන්නවා. එයාගේ ඇස් ඉතාමත් පුළුල් විදියට තියෙන හේතුව එයා බොහොම උනන්දුවෙන් ඕමනාවෙන් මේ වෙළඳපොළ දිහා බලාගෙන ඉන්නවා, මේ වෙන දේවල් දිහා. He stopped at a fruit stall, attracted by the vibrant colors of mangoes and guavas. ඔහු අඹ සහ පේර දිහා බලලා එයාගේ හිත හැදිලා ගිහිල්ලා එයා එක පළතුරු වෙළඳසැලක් ළඟ නතර වෙනවා. ඔය තමයි first paragraph එකේ meaning එක. Now we will move to the second one. Look Swami, you can't just stare by something, called out his friend Raj. ස්වාමි මෙන්න මේක දිහා බලන්න. ඔයාට බෑ ඔහොම නිකන් ඉන්න. යමක් මිලදී ගන්න කියලා යාගේ යාළුවා රාජ් කියනවා. Swami hesitated. His pocket was empty except for a few coins saved from his allowance. ස්වාමි ඇත්ත වශයෙන්ම කිව්වොත් පොඩ්ඩක් පැකිලෙනවා. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඔහුගේ පසුම්බියේ ඒ වෙලාවේ හිස්. එයා ළඟ ඉතුරු වෙලා තියෙන්නේ එයාට ලැබිච්ච කාසි කීපයක් පමණයි. ඒකත් එයාට එදිනෙදා ලැබෙන දීමනාවලින් පොඩි කාසි කීපයක් පමණයි ඉතුරු වෙලා තිබෙන්නේ. I want to buy a mango, but I don't have enough, he replied with disappointment. මට අවශ්‍යයි අඹ ගෙඩියක් මිලදී ගන්න. නමුත් මන් ළඟ ඊට අදාළව ප්‍රමාණවත් මුදල් නැහැ කියලා මෙන්න මේ ස්වාමි තාමත් බලාපොරොත්තු කඩවුණ ආකාරයෙන් උත්තර ලබා දුන්නා. disappointment කියන්නේ පුතේ මෙතන බලාපොරොත්තු කඩවුණ ස්වරූපයෙන්. Raj,
noticing his friend's unhappy expression, reached into his pocket and pulled out a shiny coin. රාජ් බලාගෙන ඉන්නවා තමන්ගේ යාළුවාගේ අසතුටුදායක මේ හැඟීම් දිහා. බලන් ඉඳලා ඔහු ළඟට ගිහිල්ලා තමන්ගේ පසුම්බියෙන් දිලිසෙන කාසියක් අතට ගන්නවා. අරගෙන here take this let's share the mango. අරගෙන ඒක යාළුවාගේ අතට දීලා කියනවා මෙන්න මේක තියාගන්න අපි අඹ ගෙඩිය බෙදාගෙන කමු කියලා. Swami's face lit up. Thanks Raj, you are the best. ස්වාමීගේ මුහුණ එකවරම සතුටටපත් වෙනවා. හිතා ගන්න බැරි සතුටක් එයාට ඇති වෙනවා. එයා ඊට පස්සේ කියනවා තමන්ගේ යාළුවාට බොහොම ස්තුතියි රාජ්, ඔයා තමයි හොඳම කියලා. දැන් බලමු අපි final paragraph එක. Look at the last paragraph. As they bought the fruit and sat under a nearby tree, they laughed and talked about their dreams, feeling the warmth of friendship blossom in the afternoon sun. ඒගොල්ලෝ මේ පළතුරු මිලදී ගත්තයින් පස්සේ ඒ ආසන්නයේම තියෙන ගහක් යට වාඩි වෙනවා මේ දෙන්නම. වාඩි වෙලා ඒගොල්ලෝ ඉතාමත් රසවත් කතා බහක යෙදෙනවා තමන්ගේ වාඩි වෙලා ඒගොල්ලෝ හිනා වෙවි පරණ දේවල් මතක් කරමින් කතා බහක යෙදෙනවා. ඒ අර අපිට පෙන්නන්නේ දහවල් කාලයේදී ඒගොල්ලන්ගේ මිතුදමේ තාමත් ලොකු පිබිදීමක්. Look at the final paragraph. As they bought the fruit and sat under a nearby tree, they laughed and talked about their dreams, feeling the warmth of friendship blossom in the afternoon sun. මේ අවසාන ඡේදයට අනුව පුතේ ඒගොල්ලෝ ඒ පළතුරු මිලදී ගත්තයින් පස්සේ ඒ ආසන්නයේ තියෙන ගහක් යට වාඩි වුණා. වාඩි වෙලා තමන්ගේ මිතුදමේ තියෙන උණුසුම විඳින ගමන් ඒගොල්ලෝ hina වෙවි තමන්ගේ තිබෙන සිහින ගැන කතා කරමින් හිටියා. මෙතනින් පුතේ මේ පැරග්‍රාෆ් එක අවසන්. දැන් අපි මේ ප්‍රශ්නවලට අවධානය යොමු කරමු. Let's move to the questions. Now we can get easily answers. Look at the number 1. What made Swami stop wandering through the streets? First question එකෙන් අහනවා පුතේ අපෙන් What made Swami stop wandering through the streets? ස්වාමී මේ පාර දිගේ යන්නේක නතර කළේ ඇයි? මොන හේතුව මතද? Look at the 3 answers are there. The noise made by vendors, very bright mangoes and guavas, crowded lanes in the market. ඔයගලන්ට පැහැදිලි හොඳටම මේ පැරග්‍රාෆ් එක දැන් අහගෙන හිටියානම් මේකට අවධානය යොමු කළා නම් ඔයගලට හොඳටම පැහැදිලි. ආන්සර් එක B. දීප්තිමත් අඹ සහ peer නිසා තමයි එයාගේ ඇහැ ගිහිල්ලා එයා නතර වුනේ. එයාගේ ඇස ගැටිලා එයා නතර වුණා. එතකොට number 1 එකට පුතේ correct answer එක වන්නේ answer B. Now look at the number 2. Question number 2. Why was Swami hesitant to buy fruits? ඇයි ස්වාමී පළතුරු මිලදී ගන්න පැකිලුනේ කියන එක අහනවා. Answers ටික බලන්න. He didn't want to spend his money. He wanted his friend to buy him some fruits. He didn't have enough money. මෙතනදී පුතේ නිවැරදි ආන්සර් එක වන්නේ ආන්සර් C. ඔහුට ප්‍රමාණවත් මුදල් ඒ මොහොතේ නොතිබීම. He didn't have enough money. That is the correct answer. Answer C is the correct one for number 2. Let's move to the number 3. How did Raj help his friend? කොහොමද රාජ් උදව් කළේ තමන්ගේ යාළුවට? Look at the 3 answers. By sharing the mango, by giving him a coin to buy a mango, by talking about their childhood dreams. අපි මෙතනදී පුතේ correct answer එක විදියට ගන්නේ answer B. By giving him a coin to buy a mango. තමන්ගේ යාළුවාට කාසියක් ලබා දෙනවා පළතුරු මිලදී ගන්න කියලා. Then question number 3 answer is answer B.
Look at the number 4. How did they feel after buying the fruit? ඒගොල්ලන්ට කොහොමද දැනුනේ පළතුරු මිලදී ගත්තයින් පස්සේ? Happy and contented, sad and worried, silent and thoughtful. Answers තුනෙන්ම ඔයගලන්ට යම් අදහසක් ගත්තම කෙලින්ම අපිට ඒක අඳුර ගන්න පුළුවන්. Answer number 1, happy and contented. ඉතාමත් සතුටුනා ඒගොල්ලෝ පළතුරු මිලදී ගත්තයින් පස්සේ. සතුටු වෙලා ඒගොල්ලෝ ගහක් යට පවා වාඩි වෙලා ලොකු සාකච්ඡාවක යෙදුණා. Look at the number 5, final question. The meaning of the word hesitated in line 5 is line 5 වල මේ උඩින් දීලා තියෙන ඡේදයේ line 5 වල සඳහන් වන hesitated කියලා black කරලා තියෙනවා ඒක ඒ word එක ඔයගලන්ට පේනවා. ඒ hesitated කියන word එකට අදාළ වඩාත්ම සුදුසු තේරුම තියෙන word එක තමයි තෝරන්න කියන්නේ. rushed, moved, waited. මෙතනදී පුතේ correct answer එක විදිහට අපි ගන්න answer C, waited. hesitated කියන්නේ පැකිලෙනවා නැත්තම් බලාගෙන ඉන්නවා ටිකක් අදිමදි කරනවා වගේ අදහසක්. එතකොට මෙතනදී correct answer එක විදිහට ගන්න පුතේ අපි answer C, waited. Then question number 5, the final one, answer is C. මම හිතනවා පුතේ ඔයගලන්ට මේ activity එක පැහැදිලි කියලා. අපි එහෙමනම් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.